යාළුවනේ සම්බෝලයි පතුයි හදලා බලමුද? කැලේ තමයි හදන්නේ සම්බෝලයි පතුයි. මේක සුපිරි ගමේ විදියට සම්බෝලයි පතුයි හදලා බලමුද? සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඉල්ලනවා. හරි අමාරුවෙන් තමයි වීඩියෝ එකක් කරන්නේ. ඒ වීඩියෝ එකත් වෛරල් කරන්න නැතුව තියෙද්දි නිකන් මොකද්ද වගේ හිතට පොඩ්ඩක් ඉතින් උදව්වක් කරන්න කියලා ඉල්ලනවා. එහෙනම් අපි හදලා බලමුනේ. මේ තියෙන අපි හදන දැන තමයි මේ තියෙන්නේ. සම්බෝලේ හදලා බත් එක තමයි ගන්නෙ. බත් නම් ඉතින් හදන්නේ නැහැ. ගෙදර තමයි බත් තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩේ කරමුනේ. අල්ලාම අපි ලුණු කපා ගමු. ලුණු කපා ගන්නද යන්නේ. ඒ කියන්නේ ලුණු කපා ගමු. අම්බෝ පට්ට අමාරුවෙන් තමයි වැඩේ කරන්නේ. කැලේ ඉන්නේ. මේකට කියන්නේ කට්ට සම්බෝල කියලා. උපීටම රහයි මේක. ඔයාලත් හදලා බලන්න. පට්ටම රහයි මේක. ලුණු කපා ගත්තා. ඊට තව එක පොඩි වැඩක් තියෙනවා. අපි දැන් කරමු ලුණු ටික කපා ගත්තා වගේ නෙමෙයි නිදාගෙන කොටා ගන්නත් එපේ. මේක සුපිරි සම්බෝලයක්. ඒ කියන්නේ කට්ට සම්බෝලයි වතුයි නහල බලන්න. මමත් මේ අද තමයි හදන්නේ. හැබැයි කලින් හදපුවා නම් කාලා තියෙනවා. මම තනියම හදන්නේ අද තමයි. වංගෙඩි දාගමුනේ. හොදන් ආවේ වංගෙඩිය පොඩ්ඩක්. මොනා කරන්නත් කනේ වංගෙඩියට දාගෙන ඔක්කොම ගන්න ගලින් අර කරෝල එකක් තියෙනවා. ඒ කරෝලේ පුච්ච ගන්න ඕන. ඒක තමයි මෙතන රසම. ඒ කරෝල පුච්චන් දාගත්තාම පට්ටම ගතියක් එනවා මේ සම්බෝලේ. කැලි මිරිස් දැම්මේ. ලුණු දැම්ම කැලි මිරිස් දානවා. පේනවනේ. ලුණු දැම්මා. දැන් කැලි මිරිස්. හැඳි දෙකක් දැම්ම තව එකක් විතර දාන්නේ නැත්නම් යන්නේ සම්. දැන් සැරට තියෙන්නේ වේ. පොලුත් තියෙනවා. පොල් නම් මේ කොටා ගත්තයින් පස්සේනේ දාන්නේ. එහෙනම් ඉතින් මේ තියෙන කරෝල එක. මේ තියෙන්නේ කරෝල කෑලි 1 2 3 4 5ක් තියෙනවා. මේ පහම පුච්ච ගන්න ඕන. මේ පුච්ච ගන්න එක පෙන්නන්න. මේ සම්බෝලේ හදාද්දි එකම ට්‍රික් එක තමයි මෙන්න මේ කරෝල කෑල්ල. මේ කරෝල කෑල්ල ටිකෙන් තමයි රස එන්නේ. මේ කරෝල කෑල්ල ටික පුච්ච ගත්තා නම් හරි. පුච්ච ගන්න මේ පතර කොලයකින් ඔතලා තමයි පුච්ච ගන්නෙ. ඒක වෙන්නන්න ඉන්න පොඩි. මේ කරෝල කෑල්ල ටික අපි මෙහෙම කරගන්න ඕන. වෙනම පතර කොල තියෙන මෙහෙම දාලා මේ කරෝල කෑල්ල ටික මෙහෙම දාලා උතා ගන්න ඕනේ මේකේ. පතර කොල දෙක තුනේ. ඒකට මේක ගන්න පිච්චෙන්නේ. උතා ගත්තා නම් හරි. ඊට පස්සේ පුච්ච ගන්නත් ලේසි යන්නේ. පතර කොල ඉක්මනට පිච්චෙන හින්දා. මම මේ වීඩියෝ එක තනියමමයි කරන්නේ. පොඩ්ඩක් උදව්වක් දෙන්න. පට්ටම ගේමක් දීලා තමයි වීඩියෝ එක හදන්නේ. එඩිට් උත්තරේ තමයි බෑ. ඉතින් ඔයාලා පුළුවන් නම් ඉතින් පොඩ්ඩක් බලලා තමයි උදව්වක් දෙන්න ඕන. ඔයගොල්ලෝ බලලා මේ වගේ මේ ඔතාගෙන ඉවර වෙලා අපි යන් මටලු කැල් ටිකක් හොයන්න. මටලු හරි මොනවා හරි පුච්ච ගන්න පුළුවන් දෙයක් හොයාගෙන ඉමු. මටලු කැල් ටිකක් හොයන් ඉමු. මටලු කියලාම නෑ. මොනවා හරි ගමක් නෑ. මේ බාට දෙක දාගන්න තේරුණා.
මොනවා හරි පුච්ච ගන්න පුළුවන් දෙයක් හොයාගත්තා නැහැ මට ඒක ගේන්න අමතක නැහැ. මම මෙතනම තියෙනවා මට්ටු කැල්දියක්. ඒක වැඩන්නේ. අම්මට පොල් ගස් ටික. මට්ටු කැල් දෙක තුනක් තිබ්බනම් ඇති ඒක හොඳට පිච්චෙනවා. පට්ටම ගේමක් දීලා තමයි වීඩියෝ එක හදන්නේ. ඒකම කියන්න හොඳ නෑ නේද? එතකොට ඔයාලා තත්ත්වය බලනවා බලන කට්ටියට. මේ ඔයාලා කැමතිම මේක බලන කට්ටිය ඉන්නවනේ දැන්. ඔයාලා කැමතිම මේ ඒ කියන්නේ channel එක YouTube channel එක කමෙන්ට් එකක් දාගෙන යන්නේ පහලින්. ඔයාලා කැමතිම YouTube channel එකක් ඇතිනේ. ඒ channel එකත් කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ channel එකත් පොඩ්ඩක් උඩට යන්න පොඩි උදව්වකුත් දීගෙන යන් ඉතින්. කියලා උදව් ඉල්ලනවා. හරි මටලු නම් තියනවාද? ළඟම තිබ්බ ඉතින් මටලු හොඳ වෙලාවට. අපි මේ හරියෙන් අගේ පුච්චගමු. හොඳට අපි දැන් ගේමු. මේ තියෙන කරවල එක අපි කරවල ඒක ගෙනල්ලා අපි දෙකන් අරව ටික කොටාගෙන මිශ්‍රණය හදාගමු. මේක පොඩ්ඩක් මෙහෙම උතාගෙන වගේ මේක පොඩ්ඩක් මෙහෙම උතාගෙන වගේ තමයි හදුවේ. මැදින් තමයි තියලා තියෙන්නේ. වට්ට මහන්සියක් තියන්නේ. මේක ඉතින් මේ සම්බෝලේ බත් එක කද්දි පට්ටම රහක් තියෙන ඇත්තටම. පට්ටම රහයි. දැන් අපි පුච්චන්න යන්නේ. මේ නැදින් තියලා තියෙන්නේ. මේ තියෙන්නේ අර උතාගත්තු කරවල එක. ඉතින් මෙහෙම තියලා පොඩක් වටෙන් මේ මටලු කෑලි ටික දාලා ඉනිකුරක් ගහගෙන ගත්තු මත සිරි. පොදුන් දාන්න විතරයි පිච්චෙන්නේ නැහැ. අම්මට හරි ඉලි ගන්නවා. මේකට පතර කොළ ටිකක් ගේන්න. පතර කොළ ටිකක් ගෙනවා. අම්මට සිවිලක්. අම්මෝ. මාරම් පිච්චිලා නෑ. යාළුවනේ පිච්චෙන්නේ. අම්ම පොඩ්ඩයි හරි ගිලමු. මේ පිච්චුණායින් පස්සේ පට්ටම සූඳක් එනවා හැබැයි. අරවල එක පිච්චුණායින් පස්සේ පට්ටම සූඳක් එන්නේ. අඩේ පිච්චිලා ඉවර වෙගෙන නේද? ශනික ගිහිලා කිහිම මෙව වෙලා. මාටලු හැදක් හරි. නැත්තම් ඕක ආයි මෙව කරගන්න ගියාම කරදරයක් වෙනවනේ. හරි ආයෙ පිච්චෙන්න ගත්තා. කොහොමයි කියලා පුච්ච ගන්න ඕන මේක. අම්බෝ. මේ මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙන්නේ. ඒකත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. අඩිය මේක පිච්චෙන්නේ නැද්ද? රෙද්දක්ද මේක? හරි බරු පිච්චෙනවා. හරි මේක පිච්චිලා ඉවරනයින් පස්සේ මම ඉතුරු ටික කියන්නම් ඕගොල්ලන්ට. නැත්නම් මේක බලන් ඉද්දි ඕගොල්ලන්ට එපා වෙනවා පිච්චෙන්නේ නැහැ රෙද්ද කියලා. මේ කරෝලේ ටික ගන්න තමයි යන්නේ. ගනින්බ.
මේ යාළුවෙකුත් ආවා මට උදව් කරන්න. ඌ මූණ පෙන්නනවට නම් කැමති නෑ ඉතින්. මේ තියෙන්නේ කරවල අය ටික හොයා ගන්නත් බැහැ මේවා ටික හොද ගන්නත් බැහැ. අඩේ කර වෙලාද මන්ද බං. නෑ බං කර වෙලා නෑ මේ. ගානට පිටියව. උඩ ගන්න කලින් මේ පිඟාන පිච්චේ දන්නේ බ නෑ පිඟාන පිච්චේ නෑ මේ හරිය හොදන් එමු කියලා මේ ජාලා පිටි මෙව එකට දාන්න පුළුවන් නෑ බං මේකට දැම්මේ මට අපි දැන් මේක හොදන් ඉන්න යන්නේ කරෝල කෑලි පහක් තිබ්බ කොහම හරි පහම පුච්චලා ඉවර වෙලා පර්පස් ඒවියට් එකකින් පිහලා හොදලා ඔක්කොම ගත්තේ මෙන්න මෙතයි ඉතුරුනේ සෝදරි ඒක තමයි ඉතින් ගත්තේ මේ දැන් මේක අපි මේ ඔයාලට පැත්තකින් තියලා මේ කොච්චි තියෙනවා කොච්චි ටිකකුත් දාලා බලමු මන්න හරියටම දන්නේ නැහැ කොච්චි දානවද කියලා මේ හදද්දි ඒ ටික කොච්චි නිකන් දාලා බලමු පොඩ්ඩක් මේ තුනියන් නව සීන් එකක් එනවනේ අලුතින් හදනවා වගේ ඉතින් හැමෝම හදන එක හදලා බෑනේ ඉතින් කොච්චි ගහේ කොච්චි ටිකක් කඩාගත්තා කොච්චි කාලා දෙකක් විතර ඇතින් දෙකක්ම දිවි තුනක් වගේ කොච්චි කාලා තුනක් ඊට එකක් වැටුණානේ එකයි හතරයි වැටුනේ 1යි 5යි ඔන්න කොච්චි ටික කඩාගත්තා දැන් අපි වීඩියෝ කර හිටපු තැනට යන් අපි කොච්චි ටික පැත්තකින් තියාගමු අර කියන අපි වීඩියෝ කර හිටපු තැන අන්තිමට යාළුවෙක් ආවා ඌ කොහොම හරි මේ පුච්ච ගන්න පොඩි උදව්වක් කරලා ඌ ගියා මම දැන් තනියම තමයි වැඩි කරන්නේ දැන් මේ අපි මේ තියාන මේකේ මේ දැන් කරවල කෑලි ටික මේක අපි කෑලි වලට කඩා ගන්නවා එහෙනම් ඒකත් කරගෙන මිමුකුනේ ඔක්කොම කරගෙන මේ තියෙන්නේ දැන් මේ තියෙන කරවල ටික මේවා පුච්චා ඔක්කොම කරලා අන්තිමට ඉවරෙද්දි මෙන්න මෙතයි ඉතුරුනේ ආ ගන්න පොඩි කෑලි වලට කඩමු මේකෙන් තමයි ඉතින් රසෙ එන්නේ යකෝ මේ කෑලි මේ කුඩුනේ පොඩි කෑලි වලට කඩලා ක්‍රමයෙන් ගත්තා අවුෙන්න කලින් වැඩේ කරගන්න ඕන මම මේ පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි විදිහක් දෙන්න කියලා ඉල්ලනවා හැබැයි අර චුට්ට වගේ තිබ්බට කරවල කෑලි ගොඩක් වෙනවා මේව කරද්දි මේ කොච්චි ටික නම් කොච්චි කාලා දෙකක් විතර ඇතිනේ හරි දැන් කරවල කෑලි ටික හරි මේකනේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ අපි පොල් ටික වැඩි කරගන්න කලින් පොල් ටික මෙහෙම තියලා කරවල කෑලි මේක කඩාගත්තා අපි මේක වංගෙඩියෙන් පොඩ්ඩක් කොටාගෙන ඊට පස්සේ දැන් මේකට දැම්මා අපි ලුණු කපාගත්තු ලුණුයි කෑලි මිරිසුයි ලුණු දාගන්න බැරුව කියන්නේ ලුණු දාන්න නැතුව කොහොමද හදන්නේ ලුණු චූට්ටක් දාමු ඉතින් අතින් අර ටිකකුත් දැම්මා ඊපස්සේ මේක පොඩ්ඩක් කොටා ගමු
හරි අපි මේකේ මේ ලුණුයි මිරිසුයි දාලා කොටාගත්තු එක හරි. දැන් අපි මෙන්න මේ අපේ මෙව්ව ටික දාමු. මොනවද? කරවල කැලි ටික. කරවල කැලි ටික ටික. මේ කරවල කැලි ටික අපි මේ ටිකක් දාමු. ඔව්වත් ඒකනේ එන්නේ. ඉක්මනට මේක කරගමු. මේක දැන් කොච්චි කරල් දෙක තුනකුත් දාගමු. මේ කරල් දෙකක් දාගමු. තුනක් දාගෙන ඊට පස්සේ අර සීදි වෙනවා. Ini aku kamera ya, kocen ada anak tadi. Dah lihat deh. Hari. මේක කරා. දැන් ඒකට අපි පොල් ටික දාගමු. ඉතින් පොල් ටික දාගමු. අවසාන පියවර පොල් දැමීම. ඊටසේ ගෙදර ගිහිල්ලා කමු. අම්මෝ රස්නේ කුරුල්ලොත් කෑ ගහනවා. අවුරුදු 5 නනේ දැන් වෙසක් නෙමෙයි. වඩා පැත්තේ අවුරුදු සෝතියි. හරි දැන් මේක කොටා ගමු. කොටා ගන්නවා කියන කලවම් කරනවා ඒක තමයි කරන්නේ. දෙහි ගේන්න බැරෝ කියන්නේ. දෙහි ගේම්. දෙහි කිංගේම් ලයි යන්නේ ආන්නේ ඔකනේ අප්පා. දෙහි ගනනලා. අපි ගෙදර ගිහිල්ලා දෙහි දාලා අම්බමු. ඔයාලට පෙන්වන්න. ඉතර නැතුවත් සීයම්බල මොන හරි එකක් දාමු. මේ වගේ එන්න ඕනේ. සුපිරි නේ. පට්ටයි ඉතින් කාලා බලද්දි කොහමද ආතල් එක බතුත් එක්ක පට්ටම ගතිය සුපිරි. මේක හොඳට එහෙනම් අනාගමු. අනාගෙන අපි දාමු දෙහි ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් එක. ඒක ඉතරනේ තියෙන්නේ. මේ දාලා බත් එක්ක අපි හදලා නම් ඉවරයි. ඒ කියන්නේ හදලා ඉවර නැහැ. මේක දැන් දෙහි හරි මොන හරි අඹුලක් දාගන්න බෑ. එතනින් පස්සේ ඉවරයි. මේ පට්ටම අවුව ඒකේ ඉන්න දැන් හරි දෙහි බෑයක් ගෙනාව ගිහිල්ලා මේක මිරික තමයි එහෙම දෙහි දාගන්න ඕනේ. ඇතිනේ. එකක් තියෙනවා. අපි ඊට පස්සේ මේක හොඳට අනාගමු. පට්ටම රහයි. පට්ටම රහයි. හදලා බලන්න ඕගොල්ලෝ. අපි දැන් මේක ගෙදරට අරන් ගෙදරට අරන් ගිහිල්ලා බත් ටිකක් කමු. මේකත් එක මොනවයිද රහ කියලා බලන්න. බාට දාගන්න එපා මොනවා ගන්න. අපි මේ ගෙදරට අරන් යනවා. ගෙදරට අරන් ගිහලා බත් එක බෙදා ගන්න කිනු. අඩුයි. බත් ටික නම් බෙදාගත්තා. අපි සම්බෝල ටික බෙදා ගමු. බත් එක නම් හැදුවා. ඒ කියන්නේ බත් එක මේ තිබ්බා. ඒකට සම්බෝල බෙදාගෙන ඉතින් කන්න තමයි යන්නේ. සුපිරි මේක. ඒ කියන්නේ ගමේ විදියට තමයි මේක හැදුවේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ සම්බෝල හරි නිකන් හදන එකට වඩා මේකට අර කරෝල කැලි හිම දාලා කුච්චා හදද්දි මේක පට්ටම රහයි. ඕගොල්ලොත් හදලා බලන්න. පොඩ්ඩක් subscribe කරලා උදව්වක් දෙන්න කියලා ඉල්ලනවා. මේ මොනවාද 5යි කී පන්නලා තියෙන්නේ.
සබස්ක්‍රයිබර්ස්ලා කොහොම හරි ඉතින් 10 පන්නගෙන කොහොම හරි ගේමක් ගහන්න පොඩි උදව්වක් දෙන්න ඉල්ලනවා. අපි හමුනේ ඉතින් යෝගියෝ ඉඳලා වැඩක් නැහැ. පාට කියන්න මේ සම්බෝලේ අර නිකන් කන සම්බෝලට වඩා මේක අර මේ කරවල කැලි දාලා එහෙම හදලා ගද්දී පට්ටම ගතියක් තියෙනවා. ඒකේ අර කරවල පුච්චපුවාම අර ඒකේ තියෙන රසයි ඔක්කොම එකතු වුණාම පට්ටම රහයි. මේක ඕගොල්ලෝ හදලා බලන්න ගෙදර. වැඩි දේකුත් ඕනේ නැහැ. වැඩි වියදම් කරන්න ඕනෙත් නැහැ. ගෙදර ඉඳලා හදන්න පුළුවන්. සුපිරිම කෑම. එනදී අදට අපි ගියා සබස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න කියලා ඉතින් ආයෙත් ඉල්ලනවා. එනදී අපි ගියා.